හලෝ ඉතින් යාළුවනේ කොහොමද? ඉතින් අද ඔයාලව මම එකයි යනවා ලංකාවේදී තවත් ලස්සන සුන්දර පැත්තකට. ගොඩක් දෙනා මේ පාර දැක්කහම සහ මේ පාරේ ඉන්න අය දැක්කහම මේ කොහෙද කියලා දන්නවා ඇති. යාළුවනේ මේ තමයි බුත්තල සිට කතරගමට යන මාර්ගය. ඉතින් මේ මාර්ගය ටිකක් තනියෙන් යන කෙනෙක්ට පොඩ්ඩක් පොඩි තැතිගැම්මක් වගේ ඇති වෙනවා. මොකද මේකේ ඉන්න සද්දන්තයෝ හින්දා. ඉතින් ඇත්තම කියනවනම් එයාලා ගොඩක් අහිංසක විදියට ජීවත් වෙන කට්ටිය අපේ මිනිස්සු පාරට කෑම දාලා ඉතින් එයාලව පුරුදු කරගෙන ඉන්නවා පාරට. මොකද ගමනක් යනකොට ඉතින් විවිධත්වයක් තියෙන්නත් ඕනේ මේ වගේ දේවල් හින්දා ඉතින් එයාලා පුරුදු කරන් ඉන්නවා මේ සත්තුන්ව පාරට ගෙන්න ගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට අපිට දැක ගන්න පුළුවන් සමහර අනතුරු ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තම කියනනම් ඔන්න දැන් ඔයාලට පේනවනේ ඉස්සරහ කෙනෙක් ඉන්නවා. අපේ ඩ්‍රයිවර් මහත්තයාත් වාහනේ නවත්ත ගත්ත කල්තිය. ඔයාලට පේනවනේ මේ පාරේ යනකොට වාහනයක් දකින්න තියෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට දැන් අපි ටික ඉස්සරහට යනවා. ඔන්න තවත් වාහනයක් ඉස්සරහට ගියා. මේ පාරේ සෆාරි කරන මේ සහෝදරවරු ගොඩක් ඉන්නවා. විදේශිකයෝ ගොඩක් අලි බලන්න කැමති. ඉතින් අපිත් මෙයාගේ පස්සෙන්ම දැන් ඔන්න යනවා. බලමු කොහොමද අපි මෙතනින් යන්නේ කියලා. පේනවද? එයා අඩියක් ඉස්සරහට ගත්තා. කෑම තමයි හොයන්නේ. අන්න. මේ අපේ ඩ්‍රයිවර් මහත්තයා අත්දැකීම් බහුල කෙනෙක් හින්දා එයා බොහොම පරිස්සමට අපිව ඉස්සරහට එක්කන් ගියා. ඉතින් ඇත්තම කියනවා නම් මේක ඌව ප්‍රදේශය ඌව පලාත සහ එතකොට දකුණ සපරගමුව පලාත ඒ මායම් වලට යාබදව පිහිටලා තියෙන ලස්සන සුන්දර යාල කැලේ මැදින් යාල කැලේ මැදින් යන්න තියෙන මේ පාරක්. අපි දැන් මේ යන්නේ කතරගම පුදබිම වැඳ පුදා ගන්න. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ තව ටිකක් මේ දේවල් බලා ගන්න පුළුවන්. අපි ඔහොම ඉස්සරහට යමු. මේ කැලේ අවසානයක් ළඟා වෙනකම් මේ වීඩියෝ එක මම කරලා තියෙනවා. මොකද ගොඩක් දෙනා මේ පාරේ ගිහිල්ලා නැහැ. මොකද යන්න බයයි. පුංචි වාහන ගොඩක් යන්න බයයි. මේක දෙපැත්තේ ඇත්තටම තියෙන අබේ භූමියක්. අපිට දැක ගන්න පුළුවන් වුණා මෝ, නරි, ඉබ්බෝ, එතකොට මේ අලි, උකුස්සෝ ඒ වගේ සත්තුන් වර්ග කීප දෙනෙක්ම අපිට මේ පාරේ දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ලස්සන කාලගුණයක් තියෙන වෙලාවක තමයි අපිට මේ වීඩියෝ එක කරගන්න පුළුවන් වුණේ. ඉතින් යාළුවනේ